ඔබ ගෙදර ඉඳන් අද මෙතනට එනකොට ඔබට කී පාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් ගානේ පිටුතුනි මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න පිටුතුනි ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි. මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිටුතුනි අවීති මහ නරකාදිය. මේ ගිනි තියෙන නරකාදිය වල තමයි පිටුතුනි මේ උපාදාන සකස් වෙවි යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහල හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්ති යන එක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මය කර ඇවිල්ලා කියනවා මං දැන් පව් කරන්නේ නැහැලු. මට පොඩ්ඩක් කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. තින්ගුතුනි කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ. මුළු දස අකුසලෙම උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පිටුදින අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරක ආදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පිටුදින රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි මුළු ලෝකෙට ණය වෙන හැටි. ඒක හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩ පොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙමෙයිද පිරිස ජීවත් වෙන්නේ. ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්නන්නම්. ආයෙත් මම කියන මම ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත් සැලසීම උදෙසා. නැත්නම් පිටුදින රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට පෙරේතෙක්. ප්‍රේත කියලා කියන්නේ පිටුදින පරහේ අත. පරහේ අත කියලා කියන්නේ පිටුදින තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි අනුන්ට අත පාන පිරිස. තමන්ට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ. නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානවා, අනුන් ලව්ව කරවනවා, අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි. ආන්නේ පිරිස තමයි පිටුදින ගිහිල්ලා ප්‍රේත කියන කොටස උපදින්නේ. ඒ ප්‍රේත කියන කොටස ඉපදුනාට පස්සේ පිටුදින ඒ ප්‍රේත කියන කොටසට අනුන් දුන්න දෙයින් විතරයි යපෙන්න පුළුවන්. තමන්ට දෙයක් කරගෙන යපෙන්න බෑ. ප්‍රේත ලෝකයේ පිටුදින වෙලදාම් කරන්න බෑ. ප්‍රේත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ. එනම් බඩට ආහාර හම් වෙන්නේ නෑ. ප්‍රේත වෙච්ච කෙනෙකුට පිටුදින සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ. කවුරු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම්, කැප කරලා කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිදින්න ගනින්න කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන්නේ ඒක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වරද සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියෙදි අනිත් එවුන් ලව්ව කෙරෙව්වා. පුතා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කිරි එක හදලා ගේන්නකො මෙතනට. Tamante ගිහලා ගන්න පුළුවන්කම තියෙදි තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා සමහරට යනවා ඇති ගෙදර. ගෙදර මහන්සිලා ගියාට පස්සේ අම්මේ ඔය බත්තිය ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ටීවී එක යන්න එක පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ මේකතන. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි හිතන්නේ මොකද්ද? අම්මානේ. අම්මා ඉතින් අම්මා ඉතින් කරන්නේ බෑ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේක හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වයේදීවත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මොගලන් මහරහතන් වහන්සේ හොරු ගැහුවේ. පළවෙනි පාර උන්වහන්සේ යතුරු වෙලින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු වෙලින් වැඩියා එළියට. ඇයි හොරු කැන දින අනුකම්පාවේ. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් මොම්මට ගහන්නේ. අතීතයේ තිබිච්ච දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙරාදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා. අනේ අම්මේ හොරු ගහනුවෝ කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා. ඒ කරපු පාප කර්මෙන් අවිති මහ නරක ආදී läගලා මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි. මරපුවට හරියන්න ගියා අවිතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙන් මිදිලා යන්න බෑ. ඇයි? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම්කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම්
දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවලා තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවලා තියෙන්නේ කියලා මහා ලොකුට ආදරේ කියලා කියන්නේ. මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ පිටුදෙනින් මැරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ටව තේරෙන්නේ නැත්තේ? ඇයි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නේ නැත්තේ? පිටුදෙනි ඔබ මේ ධර්ම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පඳ පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී. නිර්මල බුදුදහම කියන්නේ ඔන්න ඔය දෙයට. නිර්මල බුදුදහම කියන්නේ පිටුදෙනි මේ තථාගතයන් වහන්සේ උදෙසා පහනක් පත්තු කරන එකට නෙමෙයි. මේව හොඳට ඔබ තේරුම් ගන්න. ත්‍රිපිටකයේ තුල තියෙන සද්ධර්මයේ හාර අවසල බලන්න පිටුදින මොනවද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඔබ ඉගෙනගත්ත පිරිසනේ. මෙතන කවුරුත් නැන්නේ අකුරු කියවන්න බැරි අය. මෙතන කවුරුත් නැන්නේ ෆෝන් එකක් නැති අය. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය. aatapi.com tripitaka.lk ආදි වශයෙන් තියෙන ඕනේ තරම් වෙබ්සයිට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩ ඇරිලා යන ගමන් Facebook කොටන්නේ නැතුව පුළුවන් නම් පින්වතුනි මේවා කියවන්න. ඒ කියවනකොට පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා සාර ධර්මස්කන්ධයක් ඔබගේ ඔළුවේ ගැටේ. අන්න එතකොට ඔබට ප්‍රශ්නේ. අනේ මේක කොහොමද වුනේ? මේක මට තේරෙන්නේ නැහැනේ. අන්න එතකොට පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න මේ යතිවරු ඉන්නවා. උන්වහන්සේලා මුණ ගැහෙන්න. ස්වාමීනි මම මෙහෙම දෙයක් කියෙව්වා. මේක මේ අවිද්‍යාව කියන මොකද්ද කියලා මට වැටහෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන්නේ. ස්වාමීනි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. අන්න එතකොට උන්වහන්සේ ඔබට තේරුම් කරලා දෙයි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. මම මෙතන අත උස්සන්න කිව්වොත් ත්‍රිපිටකයක් දැකලා තියෙන අය පින්වතුනි මෙතන ඉන්න 90කට අත උස්ස ගන්න බෑ. හැබැයි ගෙට ඇතුළේ වෙන තැන ගහලා තියෙන්නේ මොකද්ද? බුදු සරණයි. ඒක බුදු සරණ තියෙන අකුරු වලද? අකුරකද බුදු සරණ තියෙන්නේ? බුදු සරණ ගන්න නම් පින්වතුනි බුදුන් වහන්සේ දැක ගන්න. බුදුන් වහන්සේ දැක ගන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. කාලීන බණ නෙමෙයි. තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධර්මයක් තියෙනවා පිටුදින මහා ප්‍රණීත ධර්මයක් ඒක. ගැලවෙන්න මහා ශාන්තයි. අල්ලන්න මහා ගිනි සහිතයි පිටුදින මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. දැන් ඔබ පෙලෙන්නේ නැද්ද? දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා කියලා. ඔබගේ පපුව ගැහෙන්න පටන් ගන්නද නැද්ද? පාසල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා සිසුන් කිහිප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ පපුව වෙවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව පෙලෙන්නේ නැද්ද? බලන්නකො කොච්චර ගිනිද කියලා. මේ බණ ටික අහන වෙලාවේ පල්ලෙහෙන් ඩෝන් ගාලා සද්දයක් ඇහුණා නම් එහෙම. කාරවල මෙතනට ආපු හැම කෙනාගේම පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාරක ඉවරයි කියලා. එයා හිතලා බලන්න මේ අල්ලන්න පුදුම ගින්නක් නෙදීන්නේ. නොයල්ලා මෙදිලා නිදහස් වුණා නම් වැඩේ ඉවරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ආශ්චර්යය. නොයැලෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන්, නිවෙන්න පුළුවන් ක්‍රමේ. අල්ලන්න පිටුදින පුදුම ගින්නක ඔබ ඉන්නේ. මොහොතක් නෑර මහා ගිනි උපදවන තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම හොයනවද සතුට? ගිහිල්ලා අම්මගෙන් අහන්නකො අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හෙව්වේ? එතන අම්මට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? පුතේ මං සතුට හෙව්වේ. අම්මේ සතුට හම්බුණාද? නෑ පුතේ. බලහංග තාත්තා තාම ගෙදර ආවේ නෑනේ. කට ගොන්නක් බීගෙන කොටගෙන වෙලා ඇති. එහෙනම් තාම සතුට හම්බෙලාද? එහෙනම් අවුරුදු 65ක් වෙනකනුත් අම්මට සතුට හම්බුනේ නැත්තම් දැන් ඔබට කීයේද සතුට හම්බෙන්නේ? ආච්චි අම්මව සිහි කරලා බලන්න. ආච්චි අම්මා මැරෙන්න කලින් සතුටේද හිටියේ? නැත්නම් ආච්චි අම්මා මැරෙන්න කලින් අන්න රොසලිනුත් ආව, ජොසපිනත් ආව, අයින් වෙලා කීයද මැරුණේ? ඉතින් ඔබට මොකද්ද වෙන්නේ පින්වතුනි මේ? ඔබගේ සල්ලි. එතකොට කොහොමද මැරිලා ගිය ආච්චිට දෙවිච්ච සල්ලි ටික? ඒ ටික කන්නේ ඔබනේ දැන්. ඒ වතු පිටි ටික ඔක්කොම කන්නේ ඔබනේ. ආච්චි මොකද කරන්නේ? ගේ වටේ කරකි ඉන්නවා. ගේ වලයා වෙනවා. ආසාවෙන් මැරුණා දැන් ගෙට ආසාවෙන් මැරිච්ච නිසා වස්තු තණ්හාවෙන් මැරිච්ච නිසා ගේ වටේ කරකි ඉන්නවා. මේකත් මගේ. යම් දවසක ඔබ කිව්වා නම් මේක මගේ ගේ කියලා එදායින් පස්සේ හතුරුයි. ඔය ගොඩාක් පිළිසෙට තියෙනවා පිටින් ප්‍රශ්නයක් ඔය ගෙවල් වල. ගෙවල් වල තියෙන අමනුෂ්‍ය ප්‍රශ්න. ඕකට තියන්න මං කියන්න හොඳම මිතුදුමක් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදලා ඉන්න. කවදාකවත් කියන්න එපා මේ මගේ ගේ කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන අමනුෂ්‍ය ප්‍රශ්න කියන ඒවා ඇති වෙන්නේ පිළිදෙන අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඕවා කරන්නේ. ඔය ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පිළිදෙන තමන්ගේ ගෙදරදී තමන්ගේ හඳුනන්නේ කියන්නේ මේ අපි ඉන්න ගෙදර.
ප්‍රශ්න ඉවරයි. ඇයි? අයිතිකාරයා ඉන්නවා ගෙදර. මේක මගේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකක්ද? උඹගේ? ඒ කොහොමද බල උඹගේ උනේ? ඔන්න හිතන්නේ දේ යාට. මම මෙච්චර මහන්සියලා හරි හම්බ කරගත්ත කී උඹගේ වෙන්නේ කොහොමද? අන්න එදායින් පස්සේ වෛරය පටන් ගන්නවා. දැන් ඔබගේ කාර් එකට මං කිව්වොත් එහෙම අනිත් හැමෝටම ඔබ කාර් එකේ ඇවිල්ලා බහිනවා. මම හැමෝටම ප්‍රසිද්ධියේ මම කියනවා. අර තියෙන මගේ කාර් එක. දැන් ඔබට මොනවද හිතෙන්නේ? පොල්ලකින් ගහන්න හිතෙන්නේ නැද්ද? දැන් මම මෙච්චර මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ. දවසක් මට එක නෝන කෙනෙක් එංගලන්තෙදි කියනවා. අනේ බලන්නකෝ මං ඒතකොට ගිහි. අනේ බලන්නකෝ මල්ලි. මෙච්චර මහන්සියෙන් මේ අපි දෙන්නම ලෝන් ගහලා ඕටී කර කර සල්ලි හම්බ කරලා මේ ගේ ගත්තේ. මේ අපිත් එක්ක එකටම ළඟ හිටපු කෙනෙක් කියලානේ ඒ ගේ ගන්න සල්ලි දුන්නේ මම කියලා. මට නම් යාළුකමක් දෙපා වුණා මල්ලි මට ආවුනොත් එහෙම මම කියලා ඉතින් කිව්වා ඒ විදිහ ආකාරයේ දේවල්. දැන් ගෙදර ඉන්න පෙරේතයට එහෙම නැද්ද? එනවා මේ ප්‍රශ්න අපිමයි දාගන්නේ. පින්වතුනි මම මගේ කියලා අල්ලගත්ත තැන ගිනි ගොඩවල් තමයි ඔය අල්ලගෙන ඉන්නේ. ඔය දන්නේ නැති කමටයි පින්වතුනි ඔය දේවල් ඔක්කොම සිදුනේ. ඒ කාම මඩ ගොහරුවේ ඉන්නේ. කාම මඩ වලේ ඔළුව ගහගත්තට පස්සේ මේ විශ්වයේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතුව තමයි සම්පූර්ණ මේ කටයුතු දාමයේ සිද්ධ කරගෙන යන්නේ. පොඩි කාලේ ඉපදිච්ච ළමයාව ගහනව නේද පින්වතුනි නර්සරි කියන එක ඇතුලේ. ඊට පස්සේ ඒක නර්සරියෙන් එනකොට ශිෂ්‍යත්ව පන්ති ඇතුලේ ගහනව නේද? ඊට පස්සේ O level එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ A level එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ ගහනවා. මේකට ජීවිතය ගැන එක බින්දු මාත්‍රිය අත්දැකීමක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම අර කාම මඩ බෝරුවේ ගහලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකම අරගෙන විවාහය කියන එක අස්සේ ගහනවා. ඊට පස්සේ දරුවෝ හදන්න ඕන කියන එක අස්සේ ගහලා එතනින් එළියට එනකොට අවුරුදු 55යි 60යි. දැන් දුවනවා පන්සල් වලට. දැන් මොනවටද දුවන්නේ පන්සලට? මොනව කරගන්නද පන්සලට දුවන්නේ දැන්? ඒකයි පිටින් ඔය ඉහකේ සුදු වෙන්න කලින් මේව පොඩ්ඩක් හිතන්න. මේ සද්ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ චීවරධාරී අපිට විතරක් නෙමෙයි. ධර්ම දේශනා 600 ගානක් විතර මම කරලා තියෙනවා පිටින් ඒවෙන් මම හිතන ධර්ම දේශනා 50ක් විතර තමයි මම පැවිදි වෙලා කරලා තියෙන්නේ. ඒතර ඔක්කොම මම ගිහිව ඉන්නකොට කළේ. එහෙනම් තථාගතයන් වහන්සේ මට දේශනා කරලා නැද්ද දහම්? එහෙනම් ඔබට